සාදරයෙන් පිළිගන්නවා යන්දු ටෙක් ප්‍රෝ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට. අපි මේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ බොහොම සරල දෙයක්. සරලයි කිව්වට මේක සමහරක් අය දන්නේ නැහැ මේක කරන්නේ කොහොමද කියලා. සමහරක් අය දන්නව ඇති. අපි කතා කරන්න යන්නේ මේ පුංචි SD card එකට ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඇප් එකක් හරි කොහොමද මේකට හරියටම කොපි කරගන්නේ කියලා. ඕගොල්ලෝ කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ සිම් දාන කෑල්ල තියෙන්නේ. එන්න මේ කෑල්ලට එන්න මේ SD card එක දාගන්න ඕනේ. ආයි පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මෙහෙම කෑල්ලක් නැති ෆෝන් තියෙනවා. සමහරක් Samsung ඔය පරණ කාලේ ෆෝන් තියෙනවා. බෑග් එකෙන් ගලවලා තමයි ඒකේ සිම් එහෙම දාන්න තියෙන්නේ. ඒ සිම් දාන හරියේ මට මතක විදිහට දකුණේ හරි වමේ හරි තියෙනවා මයික්‍රෝ SD කියලා ගහලා රින් ගවන්න නිකන් ගුහාවක් වගේ කෑල්ලක්. අන්න එතනට මේ SD card එක රින් වුණාම වගේ පරණ ෆෝන් එකක් නා තියෙන එහෙම කරන්න පුළුවන්. මගේ අලුත් ජාතිය ෆෝන් එකක් තියෙන හින්දා මේ මම එක රින්ග ගන්නවා වම් පැත්තේ. ඔයගොල්ලෝ කවුරුත් දන්නේ එතනට. නම රින්ග ගත්තා. අපි මේකෙන් බෑක් වෙලා ෆයිල් මැනේජර් යන්න ඕනේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම. ෆයිල් මැනේජර් ගිහිල්ලා දැන් මට මේ ෆොටෝ එක තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. SD card එකට කොපි කරගන්න ඕනේ. දැන් මෙතනට ටික් එක දීලා මම මෝ දෙනවා. මෝ දීලා කොපි දෙන්න ඕනේ. කොපි දීලා මේ වගේ ඔප්ෂන් කීපයක් එනවා. ඕගොල්ලෝ දෙන්න ඕනේ මෙන්න මේ SD card කියන ඔප්ෂන් එක. අපිට ඕනේ SD card එකට මේ සිලෙක්ට් කරගන්නනේ. මේ ස්ටෝරේජ් එකටවත් මේ රිමෝට් කියන එකවටවත් නෙමෙයි. සිලෙක්ට් ෆෝල්ඩර් කියලා මෙතනින් ආවම මෙතන මේ SD card කියන එක දෙන්න ඕනේ. දුන්නම ඔන්න ඔයාගේ SD card එකට යනවා. ඔයාට කැමති නම් මේකේ මේ ෆෝල්ඩර් එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ රිගින් ටෝන් දීලා මේ ෆොටෝ එක ගන්නවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාට ඒක කැමති විදිහකට කරගන්න පුළුවන්. ඉතින් මම දෙන්නේ නෑ. එහෙම දෙන්නේ නැතුවත් අවුලක් නෑ. ඔන්න මම එක රවන්ඩ දැන් හරි ඒක ගියා. දැන් බලන්න මම එක පෙන්නන්න. මගේ එකේ පෙන්නන්න විදිය මේ තියෙන්නේ. ඔන්න මේ විදියට මේ ඔයගොල්ලන්ගේ SD card එකට ඇඩ් වෙනවා. දැන් අපි බලමු වීඩියෝ එකක් මේ දාගන්න කොහොමද කියලා. වීඩියෝ එකක් දාගන්න එකත් හරිය සරලයි. මේ විදියට උනට කෝකටත් කියලා මම ඔයගලන්ට ඒකත් පෙන්නනවා. මෙතනින් බෑක් වෙලා මම මේ වීඩියෝ එක සිලෙක්ට් කරගෙන මෝ දීලා ඒ විදිහටම කොපි දීලා ඒ සිලෙක්ට් ෆෝල්ඩර් ආවම SD card දීලා මේ පාස්ට් කියන ඔප්ෂන් එක දීලා ඔන්න අපේ එක වීඩියෝ එක යනවා. හරි දැන් ඒක අපි පාස්ට් වෙලා ඉවරයි. දැන් අපි බලමු ඇප් එකක් කොහොමද හරියටම කොපි කරගන්නේ කියලා. ඇප් එකක් කිව්වට මේක APK ෆෝල්ඩර් එකක් වගේ තමයි මේ SD card එකට යන්නේ. ඒක මේ හරියටම යන්නේ නැහැ. කියන්නේ මුළු ඇප් එකම යන්නේ නැහැ. අපිට ඒක ක්ලික් කරලා ඒ කියන්නේ ඒක උඩ ඔබලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම පෙන්නන්න. මම PlayX කියන එක APK විදිහට හරවලා එහෙම දාගෙන තියෙනවා. මේක උඩ ක්ලික් කරාම මට එනවා ඉන්ස්ටෝල් කියලා. ඉන්ස්ටෝල් නම් ඔයාලා ෆෝන් එකට ඒක ඉන්ස්ටෝල් වෙනවා. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ ඔක්කොගෙම බෑක් වෙලා ඉන්න බෑක් වෙනකම් ඔන්න බෑක් වෙලා යන්න ඕනේ ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ට කොපි කරගන්න ඕනේ ඇප් එක ළඟට. කොපි කරන්න මෙන්න මේ myXam කියන ඇප් එක. ඒකට ෂෙයා දීලා මේ copy to කියන එක දෙන්න. මේකේ තව මේ තියෙනවා 33 දාලා තියෙන එක තව කියවන්න තියෙනවා. ඒකට මම ඒවා කියවන්න යන්නේ. මෙන්න මේ වගේ ෆයිල් මැනේජර් එකේ ලෝගෝ එකක් ආවත් එන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔන්න ඔයාගේ එකට කොපි වෙන්නයි යන්නේ. එතන පාස් දීලා ඕකේ දෙන්න. හරි දැන් ඔයාගේ මේ එක දැන් ඔයා දාපු ඇප් එක මේ පේනව නේද? ඒක කොපි වෙලා දැන් තියෙන්නේ. හරි අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ වීඩියෝ එකකින් ආය හමු කියලා බලාපොරොත්තු වෙනවා.